සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ඉංග්‍රීසි භාෂාව බිඳුවේ සිට ඉගෙන ගමු කියන පාඩම් මාලාවේ 5 වෙනි පාඩම් මාලාව තමයි මේ මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම මේ නිතරම මම කිව්වා ඔයගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය නම් මේ grammar patterns 250ක් තියෙනවා. ව්‍යාකරණ රටා 250ක් තියෙනවා. මේ ව්‍යාකරණ රටා 250 දවස ගානේ පුරුදු පුහුණු වෙන්න කියලා. ඉතින් මේ ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගත්ත විශාල ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ. හරි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ ක්‍රමය ෆලෝ කරන්න, මේ ක්‍රමය මොකක්ද කියලා අධ්‍යයනය කරන්න, මේ ක්‍රමයට අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා ඉතාම ලේසි. ඉතින් මේක භාෂාවක් ලොකුවට ගැඹුරට හිතන්න අවශ්‍ය නැහැ. මේ වාක්‍ය රටා ටික කියවන්න, සිංහල ඉංග්‍රීසි වාක්‍ය රටාව කියවන්න, සිංහල වාක්‍ය රටාව කියවන්න, දවසට විනාඩි 15ක් නැත්තම් පැය භාගයක් වගේ වෙන් කරගන්න මේ ව්‍යාකරණ රටා ටික ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මේක බොක්කෙම්ම කියන දෙයක්. හරිද? අනිවාර්යයෙන්ම ඉතින් අපිට මුදල් බලාගෙන කරන වැඩක් නෙමෙයි. හරිද? අපිට කවදාරි පිනක් ලැබෙන දෙයක්. ඇත්තටම කවුරු හරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම මේ පින අපිට ලැබෙනවා. ඉතින් මේක ෆලෝ කරන්න මේක මේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා ලංකාවේ. හොඳේ. මේක බොරුවක් නෙමෙයි. මේ ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගත්ත විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බලන්න පුහුණු වෙන්න. ඉතින් මාසෙන් දෙකකින් නම් ඉංග්‍රීසි කතා කරන කියන එක බොරුවක්. මට ඒ බොරුව කියන්න බෑ. සතියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ පුතේ. මාසෙන් ඉගෙන ගන්න බෑ. හරිද? මේක මේ ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් හරි මොන ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ඕගොල්ලන්ට අවුරුද්දක් නම් යනවම තමයි. හරිද? අවුරුද්දෙන් එහාට යනකම් ඔයගොල්ලෝ පුහුණු වෙන්න. අවුරුද්දක් විතර ප්‍රැක්ටිස් කරන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. හරි අපි බලමු ඊළඟට මොනවාද ඊළඟ ව්‍යාකරණ රටා ටික මොනවාද කියලා. 71 වෙනි වාක්‍ය රටාව he may have written ඔහු සමහර විට ලියන්න ඇති. දෙයක් සමහර විට කරන්න ඇති කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. ඉතින් බලන්න he may have written ඒකේ present past participle කියන කොටස් තුනෙන් past participle කියන කොටස තමයි ආදේශ වෙන්නේ. ඔහු සමහර විට යන්න ඇති. he may have gone ඔහු සමහර විට ලියන්න ඇති. he may have written මේ විදිහට ආදේශ කර කර ප්‍රැක්ටිස් කරන්න. Pattern number 72 72 වෙනි ව්‍යාකරණ රටාව. He might have written. ඔහු සමහර විට ලියන්න ඇති. ඉතින් 71 වෙනි ඊට කලින් වාක්‍ය රටාවෙත් මේ විදිහ තමයි තිබ්බේ. He may have written එක දැන් he might have written. ඉතින් ඒ අදහස දෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ඊට වැඩිය මේ අදහස දෙන්න ක්‍රමයක් නැහැ. හොඳ ඉංග්‍රීසි භාෂාව. ඉතින් මේකෙත් present past participle කියන කොටස් තුනම මම දාලා තියෙනවා. write, wrote, written කියන එක. write කියන්නේ ලියනවා. ඒකේ ක්‍රියාපදයට අදාළව කොටස් තුනක් තියෙනවා කියලා මම නිතරම ඔයගලන්ට පැහැදිලි කරා. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයකට කොටස් තුනක් තියෙනවා කියලා. ඉතින් ඒක එච්චර ලොකුවට ගැඹුරට හිතන්න යන්න එපා. මේක භාෂාවක්. ඔයගලන්ට තියෙන නිකන් මේක කියවගෙන යන්න විතරයි. ඊට පස්සේ ඔයගලන්ට මේක කියවන්න ඔයගලන්ගේ ඇඟට මේක යනවා. ඊට පස්සේ ඔයගලන්ගේ කටින් නිකම්ම පිට වෙන්න ගන්නවා. ඉතින් write කියන ක්‍රියාපදයට කොටස් තුන තමයි write, wrote, written. මේ ව්‍යාකරණ රටාවට එන්නේ past participle කියන කොටස. written කියන කොටස. he might have written. ඔහු සමහර විට ලියන්න ඇති. ඉතින් මේකට මෙහෙම කියන්න බෑ. he might have write කියන්න බෑ. he might have wrote කියන්න බෑ. he might have written. ඉතින් ඒක හොඳට හඳුනගන්න. මම ඔයගලන්ට පැහැදිලිව කියන්නේ අන්න ඒ ආදේශ වෙන කොටස පැහැදිලිව හඳුනගන්න පැහැදිලිව හයියෙන් කියවන්න. එතකොට ඔයගලන්ගේ ඇකට මේක යනවා. හරි 73 වන වාක්‍ය රටාව he must have written. ඔහු ෂුවර් එකටම ලියන්න ඇති. දෙයක් ෂුවර් එකටම කරන්න ඇති කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. he must have gone. ඔහු ෂුවර් එකටම යන්න ඇති. he must have gone to school. ඔහු ෂුවර් එකටම ඉස්කෝලේට යන්න ඇති. he must have gone to office. ඔහු ෂුවර් එකටම ඔෆිස් එකට යන්න ඇති. අන්න ඒ වගේ මේ වාක්‍ය රටාවට පිටිපස්සට යම් කිසි දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකේ මූලික වශයෙන් මේ වාක්‍ය කියවලා ඉන්න. මේ වාක්‍ය ප්‍රකාශ කරලා ඉන්න. අර දේවල් එකතු කරන්න කලින්. ඉතින් මේ වාක්‍ය රටාවෙත් මම write, wrote, written කියන present past participle කොටස් තුන හැම ඉංග්‍රීසි භාෂාවේ verb එකකට ක්‍රියාපදයකට එන කොටස් තුන මම ඔයගලන්ට දාලා තිනවා. ඉතින් මේ වාක්‍ය රටාවට එන්නේ written කියන කොටස, past participle කියන කොටස. ඉතින් මේක he must have write කියන්න පුළුවන්ද? බෑ.
he must have wrote කියන්න පුළුවන්ද? බෑ. he must have written තමයි හරියටම කියන්න ඕනේ. ඉතින් ඒ අදහස ප්‍රකාශ කරාම අනිත් එක්කෙනා දන්නවා ඔව් ෂුවර් එකටම ලියන්න ඇති. මේ අදහස තමයි මේ ප්‍රකාශ වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය ක්‍රියාපද පිටිපස්සට එකතු කර කර ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ගන්න. හරිද? ලියන්න. මේ වාක්‍යෙම ලියන්න. හයියෙන් පොතක් කරන් ලියන්න. ඉංග්‍රීසි වාක්‍ය ලියනවා, සිංහල වාක්‍ය ලියනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම දෙකටම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කටින් කියවන්න ඕනේ. ඒ වගේම පොතක ලියන්න. ඔය ක්‍රම දෙක තමයි ප්‍රැක්ටිස් කරන්න අපිට තියෙන්නේ. අපේ ඇඟට එතකොට නිකම්ම මේ භාෂාව ඇතුල් වෙනවා. හරි 74 වන වාක්‍ය රටාව. තව වාක්‍ය රටා කීපයි තියෙන්නේ? 250යිනේ තියෙන්නේ වාක්‍ය රටා. මේ 74 වෙනි වාක්‍ය රටාව. he would have written. ඔහු ලියන්න ඇති. he would have written. ඔහු ලියන්න ඇති. දෙයක් කරන්න ඇති කියලා කියනෝනේ ඔයගොල්ලෝ. ඕනතරම් භාෂාව කතා කරද්දි කියනවා. එයා යන්න ඇති. එයා යන්න ඇති මචං ඉස්කෝලේට. එයා යන්න ඇති මචං ඔෆිස් එකට. එතකොට he would have gone. he would have gone to school. he would have gone to office. අන්න ඒ වගේ ඔහු ලියන්න ඇති, කරන්න ඇති. හරිද? ඒ වගේ දෙයක් කරන්න ඇති කියන අදහස දෙන්නේ මේ ක්‍රමයට. ඒකෙත් මම දාලා තියෙනවා ඔයගලන්ට verb එකට අදාළ write, wrote, written. ඉතින් present, past participle කියන කොටස් තුන මේ වාක්‍ය රටාවටත් එන්නේ අර past participle කියන කොටස. ඊටාම ලේසි. මේ ඉංග්‍රීසි භාෂාව, මේ සුද්ධගේ භාෂාව මහා අමාරු දෙයක් නෙමෙයි. හරිද? මේ වාක්‍ය රටාවලට හුරු වෙන්න. මේ වාක්‍ය රටාවලට හුරු වුණාට පස්සේ ඉංග්‍රීසි භාෂාව ඊටාම ලේසි භාෂාවක්. 75 වෙනි වාක්‍ය රටාව I could have written. මට තිබුණා ලියන්න. මට තිබුණා ලියන්න අපි කියනනේ ඕනතරම් මට තිබුණානේ යන්න. මට තිබුණා යන්න මම ගියේ නෑ. හරිද? ඒ වගේ. ඉතින් I could have written. මට තිබුණා ලියන්න. present, past, participle කියන කොටස් තුන මම දාලා තිනවා. write, wrote, written. ඉතින් මේ ක්‍රමයට එන්නේ past participle කියන කොටස. verb එකටත් දාලා I could have written. I could have gone to school. මට තිබුණා ඉස්කෝලේට යන්න. I could have gone to office. I could have gone to office today. මට තිබුණාද ඉස්කෝලේට ඔෆිස් එකට යන්න. අන්න ඒ වගේ. මම ගියේ නෑ, කරේ නෑ. නමුත් මට කරන්න තිබුණා කියලා අදහස කියන්නේ. මෙන්න මේ ක්‍රමෙට. ඉතින් ඔයගොල්ලෝ මේක ලියලිය ප්‍රැක්ටිස් කරන්න, කතා කර කර ප්‍රැක්ටිස් කරන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දවසේ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්නවා. මේක බොරුවක් නෙමෙයි. මේ ක්‍රමය ඉතාම ලේසියි. හොඳේ. ඉතින් ඒකයි මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ. නැත්තම් මේ ලොකුවට හිත ගැඹුරුවට මේ අතීත කාලය වර්තමාන කාලය ඔහොම කිය එක්කව කර ඉංග්‍රීසි කතා කරන්න බෑනේ. අපි කතා කරන්න ගියාම අපේ කටින් නිකම්ම ඉක්මනින් ඉංග්‍රීසි භාෂාව පිට වෙන්න ඕනේ. නැත්තම් අපිට හිත කාල හිත එහෙම කතා කරන එක අමාරු වැඩක්. ඉතින් මේ ක්‍රමේ මේ 250 පැටර්න්ස් ක්‍රම 250 ඔයගලන්ට ඉගෙන ගත්තට පස්සේ ඉංග්‍රීසි භාෂාව nothing. හරිද? ඊට පස්සේ හරි ආසයි මේක තව ප්‍රැක්ටිස් කරනවා ඔයගොල්ලෝ. රයිට්? 76 වන වාක්‍ය රටාව I should have written. මට තිබුණනේ ලියන්න. කලින් එකට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් කියනවා. I should have written. කලින් එක I could have written. මට තිබුණා ලියන්න. මේක මට තිබුණනේ ලියන්න. I should have written. ඉතින් මම ඒකෙත් ඔයගලන්ට දාලා තිනවා present, past, participle කියන කොටස් තුන. මම මේ එකම verb එකක් එකම ක්‍රියාපදයක් අරගෙන ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්නේ ඔයගොල්ලන්ට ලේසියෙන් පැහැදිලි වෙන්න. නමුත් මට ඕනනම් වෙන ක්‍රියාපද දාලා මෙතන පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මේ වාක්‍ය රටා හැම එකටම එකම ක්‍රියාපදයේ දාන්න හේතුව ඔයගොල්ලන්ට ලේසියෙන් අවබෝධ වෙනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේ ක්‍රියාපද කියන්නේ මොනවද? අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ක්‍රියාපද දදා මෙතනට පිටිපස්සට දදා ඔයාලට ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට පුහුණු වෙන්න පුළුවන්. හරිද? මේ ක්‍රමයේ බලන්න. මේ වාක්‍ය රටා ටික ඉගෙන ගන්න. මේ වාක්‍ය රටා වලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන සෑහෙන ප්‍රමාණයක් ඉන්න මං කිව්වා වගේ ලංකාවේ මේ ක්‍රමයට ඉංග්‍රීසි කතා කරනවා. හරිද? අපි බලමු. I should have written. මට තිබුණනේ ලියන්න. I should have gone. මට තිබුණනේ යන්න. I should have eaten. මට තිබුණනේ කන්න. අන්න ඒ වගේ. 77 වන වාක්‍ය රටාව I shouldn't have written. මම අපරාධී ලිව්වේ. දෙයක් කරේ අපරාධී කියලා කියනෝනේ. මෙන්න මේ ක්‍රමයට තමයි කියන්නේ. හරිද? වෙන ක්‍රමයක් තව ක්‍රමයක් තියෙනවා. එච්චරයි. ක්‍රම දෙකයි මේ ක්‍රමෙ කියන්න තියෙන්නේ. වෙන ක්‍රම නැහැ. I shouldn't have written. මම අපරාධී ලිව්වේ. I shouldn't have gone. මම අපරාධී ගියේ. I shouldn't have eaten. මම අපරාධී කෑවේ. right? මම අපරාධී ඔෆිස් එකට ගියේ. I shouldn't have gone
I shouldn't have gone to office. මම අපරාධේ ඔෆිස් එකට ගියේ. I shouldn't have gone to office today. මම අපරාධේ ඔෆිස් එකට ගියේ අද. ඉතින් ඒ වගේ ඔයගලන්ට පිටිපස්සට කෑලි එක්කව කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයේදීත් මේ වාක්‍ය රටාවෙදිත් verb එකකට තියෙන present past participle කියන කොටස් තුනෙන් past participle කියන කොටස තමයි මේ එකතු වෙන්නේ අගට written කියන කොටස. ඉතින් මේ ක්‍රමය හොඳට අඳුන ගන්න මාර ලේසි. හරිද? ඉතින් මම මේ කියන්නේ ඔයගලන්ට ඇත්තම කතාවක්. හරිද? බොක්කෙම්ම කියන දෙයක් මේක බොරුවක් නෙමෙයි. බලන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන හැටි. රයිට්? මම දන්නවා දැන්ටත් සමහර කට්ටිය මට කියනවා යම් සෑහෙන දුරට අධ්‍යයනය කරනවා සෑහෙන පොඩි දැනීම් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක් කියලා තේරෙනවා කියලා මට කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මේක ක්‍රම ඉතාම ලේසි ක්‍රමයක්. 78 වන වාක්‍ය රටාව I needn't have written. මම අපරාධි ලිව්වේ. ඉතින් අර කලින් ක්‍රමයේ වගේම මම අපරාධි දෙයක් කරේ කියලා කියන්න ඒ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. ඉතින් ඒ ක්‍රම දෙකයි තියෙන්නේ වෙන ක්‍රම නැහැ. ඉංග්‍රීසි භාෂාවේ සුද්ධගේ භාෂාවේ වෙන ක්‍රම නැහැ. මම අපරාධි දෙයක් කරේ කියලා කියන්න. හරිද? හොයලා බලන්න. I needn't have gone කියන්නේ මම අපරාධි ගියේ. I needn't have gone to school. මම අපරාධේ ගියේ ඉස්කෝලේට. I needn't have gone to office. මම අපරාධ ගියේ ඔෆිස් එකට. I needn't have gone to office today. මම අපරාධ ගියේ ඔෆිස් එකට අද. ඉතින් මම එකම දේ ඔයගලන්ට පැහැදිලි කරන්න ගන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න ලේසි කමටයි. නමුත් ඔයගලන්ට ඕන තරම් දේවල් පිටිපස්සට එකතු කර කර ප්‍රැක්ටිස් කරලා බලන්න. ලියලා බලන්න. හරිද? 79 වන වාක්‍ය රටාව I have written earlier. මම ලියලා තියෙනවා කලින්. I have written earlier. මම ලියලා තියෙනවා කලින්. ඉතින් මේ වාක්‍ය රටාවෙත් past participle කියන කොටස තමයි මේකට එකතු වෙන්නේ. I have written earlier. 80 වෙනි වාක්‍ය රටාව I have just written. I have just written. මම ටිකකට පෙර ළඟදී ලියලා තියෙනවා. මම ටිකකට පෙර ළඟදී ලියලා තියෙනවා. I have just written. I have just told. අපි කියමු tell. tell කියන ක්‍රියාපදයට අදාළව present එක tell, past එක told, past participle එක told. එතකොට I have just told. මම ටිකකට පෙර ළඟදී කියලා තියෙනවා. tell කියන්නේ කියනවනේ. ඉතින් I have just told කියන්නේ මම ටිකකට පෙර ළඟදී කියලා තියෙනවා. I have just gone. මම ටිකකට පෙර ළඟදී ගිහිල්ලා තියෙනවා. හරිද? අන්න ඒ වගේ ඒ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් වාක්‍ය රටාව තමයි මේක. ඉතින් මේක එකපාරට සමහර කට්ටියට ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ මේ දේ කියවද්දි මේ ඉංග්‍රීසි වාක්‍ය කියවද්දි සහ සිංහල වාක්‍ය කියවද්දි ඒගොල්ලන්ට තේරෙන්න ගන්නවා. ඉතින් මේක කතා කරන්න පුළුවන් වෙයි හැකියාව ලැබෙනවා කියලා ටික දවසක් යද්දී ඔයගලන්ට තේරෙන්න ගන්නවා. 81 වෙනි වාක්‍ය රටාව I have never written. I have never written. මම කවදාකවත් ලියලා නැහැ. I have never gone. මම කවදාකවත් ගිහිල්ලා නැහැ. I have never gone to school. මම කවදාකවත් ඉස්කෝලේට ගිහිල්ලා නැහැ. I have never gone to office. මම කවදාකවත් ඔෆිස් එකට ගිහිල්ලා නැහැ. මෙහෙම අදහසක්. I have never gone to office on time. I have never gone to office on time. මම කවදාකවත් ඔෆිස් එකට ගිහිල්ලා නැහැ වෙලාවට. පරක්කු වෙලා තමයි යන්නේ. අන්න ඒ වගේ අදහස දෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. ඉතින් මේකෙත් ක්‍රියාපදයකට අදාළව present past participle කොටස් තුනේ past participle කොටස තමයි මේකට apply වෙන්නේ. මේකට ආදේශ වෙන්නේ. 82 වෙනි වාක්‍ය රටාව he seems to have written. He seems to have written. ඔහු ලියලා තියෙනවා වගේ. ඔහු ලියලා තියෙනවා වගේ. He seems to have gone. ඔහු ගිහිල්ලා තියෙනවා වගේ. He seems to have gone to office. ඔහු ගිහිල්ලා තියෙනවා වගේ ඔෆිස් එකට. He seems to have gone to school. ඔහු ගිහිල්ලා තියෙනවා වගේ ඉස්කෝලේට. ඉතින් මේ වාක්‍ය රටාවෙත් present past participle කියන කොටස් තුනෙන් past participle කියන කොටස තමයි මේ වාක්‍ය රටාවට ආදේශ වෙන්නේ. ඉතින් මේ වාක්‍ය රටා දැනගන්න ඕනේ. වචන ටික දැනගන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි භාෂාව ඉතාම ලේසි. ඉතින් මේ විදිහට මේ කොටස් දෙක ඉගෙන ගත්තා නම් මේ දෙක සම්බන්ධ කරලා කතා කරගන්න තමයි තියෙන්නේ. 83 වෙනි වාක්‍ය රටාව I will have written next year. මම ලියලා තියෙයි ලබන අවුරුද්දේ. I will have written next year.
මම ලියලා තියෙන්නේ ලැබෙන අවුරුද්දේ. ඒ වගේ. ඉතින් මේකටත් අදාළව present past participle කියන කොටස් තුන මම දාලා දිනවා. මේකෙත් past participle කියන කොටස තමයි ක්‍රියාපදයකට අදාළව past participle කොටස තමයි මෙතනට ආදේශ වෙන්නේ. 84 වන වාක්‍ය රටාව I wish I had written. I wish I had written. කොච්චර හොඳද මම ලිව්වනම්. මෙහෙම කියනවනේ කොච්චර හොඳද මම ගියා නම් ඔෆිස් එකට. අද කොහොමද ඒක කියන්නේ? I wish I had gone. ඒක කියලා ඉන්න ඕනේ. ඉතින් මේ වාක්‍ය රටාව එතනින් ඉවර වෙන්නේ. එතනින් මෙතනින් පටන් ගන්නවා I එකෙන් පටන් ගන්නවා I wish I had gone. I wish I had gone. ඒක ඇල්ල කියලා ඉන්නවා. ඊට පස්සේ තමයි පිටිපස්සට කෑලි දාගන්නේ. I wish I had gone to office today. කොච්චර හොඳද මම ගියා නම් ඔෆිස් එකට අද. I wish I had gone to office by morning 9. එතකොට කොච්චර හොඳද මම ඔෆිස් එකට ගියා නම් අද උදේ 9 වෙනකොට. එහෙම පිටිපස්සට එකතු කර කර කියන්න පුළුවන්. ඉතින් මේ වාක්‍ය රටා ටික පැහැදිලිව ඉගෙන ගන්න. ඉතින් මේ වාක්‍ය රටාවටත් present past participle කියන කොටස් තුන මම දාලා තිනවා. ඒකෙත් verb එකට ක්‍රියාපදයකට අදාළව past participle කියන කොටස තමයි එකතු වෙන්නේ. pattern number 85 85 වෙනි වාක්‍ය රටාව I got it written. මම ලියව ගත්තා. මම දෙයක් කරව ගන්නවනේ. සමහර කට්ටියට කියලා I got it written. මම ලියව ගත්තා. I got it done. මං කරව ගත්තා. ඉතින් ඒ වගේ දෙයක් කරව ගත්තා, ලියව ගත්තා. ඒ අදහස දෙන්නේ මේ ක්‍රමයට. ඉතින් මේ ක්‍රමෙත් ක්‍රියාපදයට අදාළව present past participle කොටස් තුනෙන් ක්‍රියාපදයට අදාළව past participle කොටස තමයි මෙතනට එකතු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තව ක්‍රියාපද දදා මෙතනට එකතු කර කර පිටිපස්සට එකතු කර කර ප්‍රැක්ටිස් කරන්න ගන්න. තව වාක්‍ය දික් කරගන්න පිටිපස්සට. එහෙමත් පුළුවන්. ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ විදිහට. 86 වෙනි රටාව I didn't get it written. I didn't get it written. මම ලියව ගත්තේ නෑ. මම දෙයක් කරව ගත්තේ නෑ කියලා කියන්නේ මේ ක්‍රමයට. I didn't get it written. මම ලියව ගත්තේ නෑ. right? present past participle කොටස් තුනෙන් past participle කොටස තමයි මෙතනදී ආදේශ වෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ ලොකුවට හිතන්න යන්න එපා. හරිද? මේ ක්‍රම ටිකට හුරු වෙන්න. හරිද? මේ ක්‍රම ටිකෙන් එළියෙන් කිසි දෙයක් නැහැ. හරි පොඩි පොඩි දේවල් ඊට පස්සේ එකතු කරගන්න තියෙන්නේ. මූලික අදහස දෙන්න පුළුවන් මේ ක්‍රමෙට ඉතාලියෙන්. හරිද? අතීත කාලේද වර්තමාන කාලේ ඕම හිතන්න නැතුව මේ ක්‍රම ටික මේ අච්චු ටික මේවා අච්චු වගේ නිකන් අර අපි ගඩොලක් හදනවා නම් ඒ අච්චුවක් දානවනේ. ආය අච්චුවටනේ පස් ටික දාන්නේ. ඊට පස්සේ වේලුනට පස්සේ අරක ගලවනවා අච්චුව. ඒ වගේ මේවා අච්චුවක් වගේ. ඉතින් මේවා ටිකට හුරු වෙන්න. මේවා ටිකට හුරු වෙන්න මේවා ටික පුරුදු පුහුණු වෙන්න. දවසට අනිවාර්යෙන් පැය භාගයක් වෙන් කර ගන්න. උදේට පැය කාලක් ඇති, හවසට පැය කාලක් ඇති, දවසට පැය භාගයක්. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ගන්නකොට ඕගොල්ලන්ට ආසාවක් ඇති වෙනවා. හරිද? මේක ඉගෙන ගන්න ඕනේ. නියමයි මේක ඇත්තටම හොඳ ක්‍රමයක් නේද කියලා ඕගොල්ලෝ ඊට පස්සේ ඕගොල්ලන්ම කාලේ වැඩි කර ගන්නවා. නිකම්ම කාලේ වැඩි කරගෙන පාඩම් කරන්න ගන්නවා. හරි ඉතින් මම මෙතන අර කලින් වීඩියෝස් වල දාපු ක්‍රියාපද ටිකම මෙතන දාලා තිනවා. ඕගොල්ලන්ට තවත් අවබෝධ වෙන්න. මොකෝ ඒකම දාන්නේ මෙහෙම ඒකම කියන්නේ ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. රයිට් මේ ක්‍රියාපද verbs ටික මම දාලා තිනවා. do, did, done, give, gave, given, start, started, started, use, used, used, advice, advised, advised, come, came, come. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයකට හැම ක්‍රියාපදයකට අදාළව මෙහෙම කොටස් තුනක් තියෙනවා. හරි present කියලා කොටසක් තියෙනවා, past කියලා කොටසක් තියෙනවා, past participle කියලා කොටසක් තියෙනවා. මේක ලොකුවට හිතන්න යන්න එපා හොඳේ. හරි ලොකුවට හිතන්න එපා නිකන් කියවන්න. present කියලා කොටස් තියෙනවා, past කියලා එකක් තියෙනවා, past participle කියලා කොටසක් තියෙනවා. මෙන්න do කියන එකේ present එක do, past එක did, past participle එක done. හරි සමහර ක්‍රියාපදවල අන්න ඒ වගේ do එක did වෙනවා did එක done වෙනවා. හරි දැන් සමහර මේ start කියන පටන් ගන්නවා කියන ක්‍රියාපදේ start present කියන එක start past එක started past participle එකත් ඒකමයි startedමයි. හරි අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සමහර ඔය present එකයි past එකයි past participle එකයි වෙනස් වෙනවා තුනම වෙනස් වෙන ඒවාත් තියෙනවා. සමහර ඒ වගේ දෙකක් වෙනස් වෙන එකක් විතරක් තියෙනවා. ඉතින් එහෙම ලොකු දේවල් නෙමෙයි. ඉතින් ඒක නිකන් ඔයාගේ ඔළුවේ ලාවට තියාගන්න. නිකන් මේක ප්‍රැක්ටිස් කරගෙන යන්න. හරිද? තව
ක්‍රියාපද එක්කව කරගන්න. ඕගොල්ලන්ගේ vocabulary එක හදාගන්න තව ක්‍රියාපද ඕගොල්ලෝම එක්කව කරගන්න. ක්‍රියාපදයක් හොයාගන්න එක නම් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ CR පොතක් අරගෙන දවසට ඕනනම් ක්‍රියාපද 10ක් අරගෙන ලියන්න. ලියලා ඒකේ සිංහල තේරුම ලියන්න. ඒකේ past එක මොකද්ද? past participle එක මොකද්ද කියලා ඕනනම් ඔයාලට Google එකේ search කරලා ඔය ඕන තරම් AI apps තියෙනවා. ඔයාලට Google එකේ search කරලා සිංහලෙන් අහන්න පුළුවන්. මේකේ do එකේ past එක මොකද්ද? do එකේ past participle එක මොකද්ද කියලා හොයලා පොතක ලියා ගන්න. ලියලා ඒක practice කරන්න ගන්න. අන්න ඒක තමයි හොඳම ක්‍රමය. ඒ අලුතෙන් හොයාගන්න ක්‍රියාපද අර මේ තියෙන grammar patterns 250ත් එකතු කරන්න. වැඩි finish. ලේසියෙම ඉගෙන ගන්නවා. හරිද? මේක මේ බොක්කෙම්ම කියන දෙයක් මිසක් බොරුවට කියන දෙයක් නෙමෙයි. හරිද? මේක ඉගෙන ගන්න මේ ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගත්ත කට්ටිය මම කිව්වා ලංකාවේ ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. හොඳේ. මේක ගොඩාක් කට්ටිය මේ ක්‍රම ටික කියලා දෙන්නේ නැහැ. මට ඇත්තටම හරිම කනගාටුයි. ඇයි මේ ක්‍රම ටික මේ අපේ පාසල් අධ්‍යාපන ක්‍රමයට දාන්න බැරි. මේ ක්‍රම ටික උගන ගන්න පුළුවන් නම් මේ එකේ ඉඳලා ඉස්කෝලේ යනවා අපි 13 වෙනකම්. හරිද? ඇයි මේ ටික මේ ක්‍රම ටික පොඩ්ඩක් ඉගෙනුවා නම් කියෙව්වා නම් ළමයින්ට ඇත්තටම මේ අවුරුදු 13ක් ගිහිල්ලා ඉස්කෝලෙන් එළියට එද්දි යම්කිසි දැනීමක් අරගෙන එන්නේ. යම්කිසි දැනීමක් නෙමෙයි අන්තිමට ඉංග්‍රීසි කතා කරගෙනමයි. හරිද? මේ ක්‍රම ටික ප්‍රැක්ටිස් කරනවා නම් ඉස්කෝලේ ඇත්තටම. හරිද? ඉතින් අපි බලමු ඉස්සරහට තව ඊළඟ වීඩියෝස් වලින් ඉතුරු ග්‍රැමර් 250ට අපි යමු. තව කීපයක් තියෙනවා. ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මගේ channel එක subscribe කරගෙන යන්න. ඕගලන්ට ඉතුරු වීඩියෝස් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි.